ඔයා දන්නවද මෙන්න මේ විදිහට හරි ලස්සනට අපි කඩෙන් ගන්න විදිහට මාප දැන් ඔයාලට හදාගන්න පුළුවන්. මං මේ විදිහේ ලේසි රෙසිපි එකක් අරන් තමයි අද ආවේ. මේ බලන්න මැද හරිම සොෆ්ට් එකට ඒ වගේම වටේ ක්‍රිස්පි එකට මේ විදිහට හදාගත්තොත් ඔයාටත් හදාගන්න පුළුවන්. ඉතින් වැඩි කතා නැතුව බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඔයා අද නම් මගේ වීඩියෝ එකක් මුලින්ම බලන්නේ channel එක subscribe කරගෙන මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් යමු වීඩියෝ එකට. කාටත් ලේසි වෙන්න අද මම පීරිසි අඬ කෝප්පෙන් මැනලා තමයි සේරම දේවල් අරගන්නේ. කිසිම දෙයක් තරහාදීකින් මයින් නෑ. මෙන්න මේ වගේ ඔයාලඟ තියෙන ඕනම පීරිසි කෝප්පයකින් පුරවලා සුදු කැකුළු හාල් පිටි කෝප දෙකක් ගත්තා. ඒකටම පාන් පිටි කෝප භාගයකට පොඩ්ඩක් අඩුවෙන් ගත්තා මම. සීනි තේ හැඳි 1යි, ඊස්ට් තේ හැඳි 1යි දාලා මේක හොඳට කලවම් කරගන්න. තෙත හාල් පිටි තමයි මම මෙතන අරගෙන තියෙන්නේ. මේක හොඳට කලවම් කරාට පස්සේ ඔයාලට මේක වතුරෙන් අනා ගන්න පුළුවන්. ඔයා ළඟ තියෙනවා නම් මුලින්ම පොල් වතුර ටිකක් දාලා මේක අනා ගන්න. මගේ ළඟ පොල් වතුර කෝප්ප භාගයක් තිබුණා. මම ඒක දාලා මුලින්ම කලවම් කරගෙන ඊට පස්සේ වතුරෙන් තමයි අනාගන්නේ. වතුර කෝප්පයක් මං ගත්තා වුණාට පොල් වතුර කෝප්ප භාගයක් එකතු කරපු නිසා වතුරත් කෝප්ප භාගයයි මට ගියේ. ඔයා වතුරෙන් මනනවා නම් සම්පූර්ණ එක වතුර කෝප්පයක් තමයි මේකට ඕන වෙන්නේ. මෙන්න මේ වගේ මිශ්‍රණය ගන්නට අනා ගන්න ඕනේ. ගොඩාක් දියාරු කරන්න එපා. මොකද අපි මේකට පොල් කිරි එකතු කරගන්න ඕන. එහෙම නැත්නම් ආප්පවල හරි රස එන්නේ නැහැ. මෙන්න මේ වගේ ගන්නට බැට එක තියෙන විදිහට ඔයා අනා ගන්න. මේක විනාඩි 2-3ක් අනා ගන්න ඕන. දැන් මේක හොඳට සීල් වෙන්න වහලා පැය 1මාරක් 2ක් විතර ඔයාලට පිපෙන්න තියන්න පුළුවන්. ඊස්ට් තේ හැන්දක් එකතු කරපු නිසා ගොඩාක් වෙලා පිපෙන්න තියන්න ඕනේ නැහැ. මම හරියටම පැයයි විනාඩි 45ක් මේක පිපෙන්න තිබ්බා. මේ බලන්න හොඳට පිපිලා තියෙන්නේ. දැන් මම මේ වෙලාවේදී ලුණු එකතු කරගන්න ලුණු තේ හැඳි භාගයක් මම දාගන්නවා. මේකේ වායු බුබුලු ටික යනකම් ඔයා හොඳට කලවම් කරගන්න. ඉන්පස්සේ පොල් කිරි වලින් තමයි මේක අනා ගන්න ඕන. හොඳ උකු පොල් කිරි ගත්තා නම් හරි රසට ආප ටික හදාගන්න පුළුවන්. පොල් කිරි කෝප්ප එකක් මම ගත්තා. ඔයා ගන්න හාල් පිටිවල තියෙන තෙත ප්‍රමාණය අනුව ඔයාට ඕන වතුර ප්‍රමාණය පොල් කිරි ප්‍රමාණය පොඩ්ඩක් එහිට මෙහිට වෙන්න පුළුවන්. ඒ නිසා හරියට පදම බලාගත්තා නම් ඔයාට ලේසියෙන් මේක කරගන්න පුළුවන්. කලින් කිව්වා වගේ පොල් කිරි කෝප්ප එකක් මම ගත්තා. ඒ වුණාට මට මේස හැඳි දෙකක් විතර ඒ කෝප්පෙන් ඉතුරු වුණා. අන්තිමට මම පදම පෙන්නන්නම්. හැන්දකින් අරන් මෙන්න මේ විදියට ඔසවනකොට ගොඩාක් දියාරුවටත් නැති ගොඩාක් කුකුවටත් නැති බැටර් එකක් තමයි හදාගන්න ඕනේ. මේ විදිහට බැටර් එක අනාගත්තට පස්සේ නැවත ආයේ මේක පිපෙන්න තියන්න ඕනේ නැහැ. අවශ්‍ය පදම ආවට පස්සේ එවෙලෙම ඔයාට ආප්ප ටික හදාගන්න ගන්න පුළුවන්. දැන් මගේ බැටර් එකේ පදම මෙන්න මේ ගානට ඇවිල්ලා තියෙන්නේ. බලන්න. මෙන්න මේ විදිහට තමයි උකුවට තියෙන්න ඕනේ. මට පොල් කිරි මේස හැඳි දෙකක් වගේ තමයි මිතුරු වෙලා තියෙන්නේ කෝප්පෙන්. දැන් ආප්ප තාච්චියේ ලිපේ තියලා පොල් තෙල් ටිකක් වැඩිපුර එකතු කරලා මුලින්ම තාච්චිය රත් කරගන්න ඕනේ. හොඳට මේ පොල් තෙල් ටික තාච්චියේ වටේ කරකවලා හොඳට තාච්චිය රත් කරගන්න. ඊට පස්සේ ගින්දර හරි අඩුවෙන් තියාගෙන වැඩි තෙල් ටික ටිෂු එකකින් ඔයාට හොඳට ආප්ප තාච්චියේ වටේට ගාලා පිහදලා අයින් කරන්න පුළුවන්. යන්තම් තාච්චියෙන් දුම දාගෙන එනකොට ආප්ප මිශ්‍රණයෙන් හැන්දක් තාච්චිය ඇල කරලා පැත්තකට එකතු කරලා එක වටයක් විතරක් කරකවලා මෙන්න මේ විදිහට ඔයාට ආප්ප ටික හදාගන්න පුළුවන්. ගින්දර වැඩි කරගන්න එපා. එහෙම වුණොත් වටේ කර වෙලා මැද අමු වෙන්න පුළුවන්. විනාඩියක් විතර යනකොට මෙන්න මේ විදිහට ලස්සනට ඔයාට ආප්ප ටික හදාගන්න පුළුවන්. මේ බලන්න ඉක්මනට ගැලවිලා එනවා. ඔයාගේ ආප්ප තාච්චියේ ආප්ප ගැලවෙන්නේ නැහැ වගේ නම් මිශ්‍රණය පොල් කිරි දාලා අනන වෙලාවේදී ඔයාට පුළුවන් ගසාගත්ත බිත්තරයකින් පොඩි කොටසක් මිශ්‍රණයට එකතු කරලා ආප්ප ටික හදාගන්න. මුළු බිත්තරයක්ම එකතු කරන්න එපා. එහෙම වුණොත් ආප්ප ක්‍රිස්පියට හදාගන්න බැරුව යනවා. මම තව එකක් හදන හැටි පෙන්නන්නම්. මිශ්‍රණය එකතු කරනකොට මැදට එකතු කරන්නත් එපා. මුලින්ම තාච්චිය පැත්තකට කරලා එක පැත්තකට එකතු කරලා වටයක් කරකව ගන්න. මෙන්න මේ විදිහට හදාගත්තොත් හරි ලස්සනට ඔයාට ක්‍රිස්පි ආප්ප ටිකක් ගෙදරදිම හදාගන්න පුළුවන්. මේ බලන්න. මගේ තාච්චිය නම් හොඳට පදන් වෙලා තියෙන. ඒ නිසා ඉක්මනට ගැලවෙනවා. ඒක නිසා මම අද බිත්තර එකතු කරගත්තේ නැහැ.
මේ ගත්ත ප්‍රමාණයෙන් මං ආප්ප 12ක් විතර අද හදාගත්තා. ඉතින් ඔයාටත් මේ විදිහට හදාගත්තොත් හරි ලස්සනට රසට ආප්ප ටිකක් ගෙදරදී හදලා රස බලන්න පුළුවන්. මේක ඉක්මනට මැලවෙන්නේ නැහැ. අපි පාන් පිටි පොඩ්ඩක් එකතු කරගත්ත නිසා වැඩි වෙලාවක් ක්‍රිස්පි එකට වාටියේ තියාගන්න පුළුවන්. මැද හරිම සොෆ්ට් එකට තියෙනවා. මේ බලන්න. එහෙනම් ඔයා මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් කරන් යන්න පුළුවන්. ඒ වගේම තවමත් channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ආදරයෙන් ඉල්ලන ගමන් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.